වයන්න සිතාරේ වයන්න ඔබේ සංසාරේ මා දන්නා වුණා දෙකින්නේ සරාගීතරාවේ ඇසේවි පුරානේ සරාගීතරාවේ ඇසේ Chat and Sing with Abita live on Sunday. අද සුන්දරිදා දවස සංගීතයෙන්ම ඔබව සලසාලන දවසක් දිනයක් බවට පත් වෙලා තියෙනවා Chat and Sing with Abita තුලින්. Chat and Sing with Abita අද උදෑසන සිට සුපිරි ගීතරු රසක්ම අද පෑවුවා Chat and Sing with මේ Abita මැදිරියට. එබලන් තවත් ගාන ශිල්පියෙක් මේ වෙලාවේ එකතුලා ඉන්නවා ගීත ගායනා කරන්න සජීවීව. එබලන් ඔහු හඳුන්වා දෙන්නම්. ඔහු නමින් ජගත් දිද්දෙනිය. අයබෝන් ජගත්. අයබෝන්. ජගත්ට ගීතයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ තරම්ම ආදරේ මේ සංගීතයට, ගායනයට. මං හරි නේද ජගත්? ඇත්තටම ඔව්. කොහෙන්ද කොතනින්ද පටන් ගන්න මේ ආදරේ කැමැත්ත සංගීතයට? මගේ පොඩි කාලේ ඉඳන්ම මම ගොඩක්ම සංගීතයට ආසයි. ඒ මග දැන් ගොඩක්ම මට දැන් වර්තමානයේ මට සෑහෙන කෝලිත අයියා තමයි මට මේ මාර්ගය සකසා දෙන්නේ. ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කෝලිත අයියට. මොකද අපි බෑන්ඩ් එකක් කරන කෝලිත අයියා බෑන්ඩ් එකක් කරන කාලේ මාත් ඒ බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා හිටියා. සම්බන්ධ වෙලා මාත් ඔක්ටෝපෑඩ් වාදනය කළා. ඊට පස්සේ මගේ රැකියාවත් එක්කලා මට තවදුරටත් ඒ බෑන්ඩ් එකේ ඉන්න බැරි හින්දා ඉතින් මං අයින් වෙලා ගියා. තවදුරටත් මට ඉතින් ගොඩක් මේ සංගීතයට ගොඩක්ම පිටිපස්සෙන් ඉන්නේ මගේ කෝලිත අයියා තමයි. ගම්පලාත ගැන මතක් කරොත් ජගත්? මං මගේ ගම වැල්ලම්පිටියේ. වැල්ලම්පිටිය දැන් අතෑරලා දාලා මං දැන් නවගමුවට තමයි දැන් පදිංචි වෙලා ඉන්නේ. පාසල් ගියේ සිද්ධාර්ථ සෙන්ට්‍රල් එකට. එවනම් ජගත් දිද්දිනිය තමයි Chat and Sing with Abita අතරට අද ගීත ගායනා කරන්න එක්කලා ඉන්නේ. මුල්ම තෝරගත්ත ගීතය තමයි මිල්ටන් මාල්වාරච්චි මහත්මයා ගායනා කරපු ගීතයක්. මේ ගීතේ ගීපද ප්‍රේමකිරි දල්විස් මහත්මයා ගීතයට සංගීත දැක්කත් ලබා දුන්නේ ක්ලරන්ස් විජේවර්ධන. අද ජගත් දිද්දිනියගේ හඬින් Chat and Sing with Abita තුලින්. මගතොටදී හමුවෙත්දී අපට කතා හැදුනා ලොව කැලඹී ගිනිගත්දී දෙදෙනා කතා කෙරුවා අවදී වෙලා සිට අමුතු හැඟුම් සැඟවිඳිනු පෙම එළියු බැවින් නුහුණු වසාගෙන කඳුළු පුරෝගෙන නුහුණු වසාගෙන කඳුළු පුරෝගෙන දෙදෙනා බලා සිටියා මගතොටදී හමුවෙද්දී අපට කතා හැදුනා විසඳී අතීතය නොසිතු ලෙසින් බෙරතේ විසූ අප එක්කු මැවින් නැකත උදා වුණ සතුට දරාගෙන නැකත උදා වුණ සතුට දරාගෙන කඳුළු කඩා වැටුණා
මගතොටදී හමු වෙද්දී අපට කතා හැදුනා ලොව කැලඹී ගිනිගත්දී දෙදෙනා කතා කෙරුවා දෙදෙනා කතා කෙරුවා දෙදෙනා කතා කෙරුවා දෙදෙනා කතා කෙරුවා හෙළගී කෙත අස්වද්දා නැවුම් හඩින් සවන් පත්සනහා ගීරසවිල මත පිහිනායන කිදුරු දනව්ව Jack and sing with Abita
එනුරාදා මා පිසුනා එනුරාදා මා පිසුනා වනමලින් සැරසියාවේ ඇසුනද රෑ වසඳනු ගීරාවේ ඔබ කවුරුන්දෝ තනි තරුවක්දෝ මායාවක්දෝ වනමලින් සැරසියාවේ ඇසුනද රෑ වසඳනු ගීරාවේ ඔබ කවුරුන්දෝ තනි තරුවක්දෝ මායාවක්දෝ වනමලින් ඈ සැරසියාදු. ඒ ගීතය දෑරත්න පෙරේරාගේ ගීතයක්. එතුමා ඒ ගීතයට තනුව දායකත්වය ලබා දෙමින් තමයි ගීතය ගායනා කරේදා. ගීතයේ ගීපද උපාලි ආරත්න මහත්මයා. අද Chat and Sing with අබිත live on Sunday අතට මේ දහවල් කාලයේදී ඔබට ගීත ගායනා කරන්නේ. ගීතයට සංගීතයට බෙහෙවින් ඇලුම් දෙන ආදරය කරන ආදරණීය පුද්ගලයෙක් ඔහු තමයි ජගත් දිද්දෙනිය. ජගත් ගීත ගායනා කරනවා තමාගේ ආසාවට, ඒ වගේම තමා තෘප්තිමත් කරන්න ගීත ගායනා කරනවා. හැබැයි ඔබගේ රාජකාරිය රාජ්‍ය ආයතනික සේවකයෙක් ඔබ. ඔව් සැබෑම ඔව්. ඉතින් ඒ පිළිබඳ පුංචි හැඳින්වීමක් කරමුද ජගත්? ඔව් මම අධ්‍යාපන අමාත්‍යාංශයේ තමයි සේවය කරන්නේ. ඒ අධ්‍යාපන අමාත්‍යාංශ සේවය කරන ගමන් තමයි මම මේ සංගීත ශාස්ත්‍රයට චුට්ටක් මේ ඇලුම් කරන්නේ. ඉතින් මේ මම රැකියාව අවස්ථාවේදී එතන තියෙන ආයතනයේ තියෙන හැම උත්සවයකටම සහභාගී වෙනවා. මොකද මේ ළඟදී බැතගී ප්‍රසංගයක් එහෙම තිබ්බා. ඒ බැතගී ප්‍රසංගෙත් මම ඒ බැතගී වලට දායකයෙක් වුණා. ඉතින් හැමදේම ඉතින් රාජකාරීත් කරගෙන තමන්ගේ ජීවිතෙත් තමන්ගේ ජීවිතේ කියන්නේ සතුට වෙනුවෙන් ගීත ගායනා කරනවා. ඉතින් ඒකට ඉතින් මට ඉතින් ගොඩක් උදව් කරන්නේ මගේ කෝලිත අයියා තමයි. ජගත් මේ විදිහට ගීත ගායනා කරනකොට හදවතින්ම සතුට වෙනවා කියලා සමන් කෝලිත සටහනක් එක්කලා තියෙනවා. ඔහු අවංකව සතුට වෙනවා ඔබ ගායනා කරනකොට. ඔව් ඇත්තටම කියන්නේ හිතේ කිසිම මේ කුහකත්වයක් නැතුව හැම ගමනකටම මාව සහභාගී කරනවා. මේ ළඟදිත් දැන් එයාගේ ගොඩක් ප්‍රෝග්‍රෑම් වලට මාව තමයි එයාගේ සම්බන්ධීකරණ නිලධාරි විදිහට පත් කරගෙන තියෙන්නේ. ඒකට මම ඇත්තටම සැබවින්ම මේ අවස්ථාව මේ ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. මටත් දකින්න පුළුවන් වුණා කෝලිත සංවිධානය කරා පොසොන් බැතිගී. ඒ තුලදී බොහෝ රාජකාරියක් කරට අරගෙන කටයුතු කරපු පුද්ගලයෙක් තමයි ඔබ. එතුමාට සහයෝගය දුන්නා නේද? ඔව් අනිවාර්යයෙන්ම මට පුළුවන් සහයෝගය මම අනිවාර්යයෙන්ම මේ මගේ කැපකිරීම මම අනිවාර්යෙන් කැප කරනවා. කැප කරනවා කියන්නේ කිසිම කෙනෙක්ට කතාවක් කියන්න බැරි වෙන විදිහට හැම තැනින්ම කෝලිත අයත් ආරක්ෂා කරගෙන ඒ යන කියන්නේ ප්‍රෝග්‍රෑම් එකත් ආවරණය කරගෙන මම ඔහුට ගොඩක් පිටිපස්සෙන් නම් මම සහයෝගය දක්වනවා. ජගත් මම මේ සටහන් කියනකොට මම දැක්කා නන්දිනී එක්කලා තියෙන සටහනක් ලස්සනට ගායනා කරනවා. ජගත් අපි උනන්දු තියෙනවා නම් කළ නොහැක්කක් නොමැති කියලා. ඒ වගේම ගායනය වගේම නිවේදන කටයුතු වලට දක්ෂතාවයක් ඇති සහෝදරයෙක් කියලා තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. ඔබ එවැනි කටයුතුලට සම්බන්ධ වෙනවද? ඔව් මම නිවේදන කටයුතුට සම්බන්ධ වෙනවා. දැන් ඉස්සරහට කෝලිත අයගේ තියෙන වැඩසටහන් වලට සාමාන්‍ය මම නිවේදනය කරන්න මේ බලාපොරොත්තු වෙනවා. මොකද කෝලිත අය දැනටත් මට කියලා තියෙනවා ඔයා ඉස්සරහට පැවැත්වෙන බැතිගී ප්‍රසංගෙත් නිවේදනය කටයුතු කරන්න කියලා. මම ඒකත් ඉසනවල මේ පිළිගන්න. හොඳයි. එවනම් තවත් ආදරණීය හිතවතියක් ඉන්නවා ශිරෝමි අමරකෝන්. ලස්සනයි මිහිරි දිගු ගමනකට මුළු හදින්ම සුබ පතනවා කියලා අය
ඔබට සටහනක් එක්කලා තියෙනවා. එහෙමනම් මීළඟ ගීතය එදා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා මේ ගීතයත් එතුමා ගායනා කරන වගේම මේ ගීතයට තනු නිර්මාණය කරමින් තමයි මෙතුමා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා එදා මේ ගීතේ ගායනා කරේ. ගීතේ ගීපද හේසල ගුණතිලක. එමනම් රසවිදිමු අද chat and sing with අභීත live on Sunday තුලට ගීත ගායනා කරන්න එකතු වෙලා ඉන්න ගී තරුව තමයි ජගත් දිද්දෙනිය. පෙම බිඳුණු තැනින් දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින් සැබෑලොවක ඉටු නොවනු ඇති ආසයි එනමුදු නැවත දකින්නට ඒ සිහිනේ සැරිසරමු අපි දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින් ඔබ සිත මා සිත දිලොවට රැඳුණා නොසෙතු නොපැතු ලෙසින් ගැටි දිනමුදු තාමත් සිහින මැරෙනවා මතකය හදවත පතුලේ රැඳී දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින් ආසයි ආමග ආයෙත් මෙන්නට අප පෙම බිඳුණු තැනින් දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින් නිරතුරුවම ගෙනෙනා උසස් ගී රස සැමටම බෙදෙනා ලොවක් සැරිසරා ගී රස කලතා සවන් රස සොයා ඔබ ළඟම රැඳෙනා chat and sing with අභීත ආදරෙන් සංසාරා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා නීල බිඟු කැල තාම රස පෙළ ආදරෙන් සංසාරා තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා
ඉරා සොරා සංගවා නොයන් සුඳුරි සංගවා නොයන් සුඳුරි නීල බිඳු කැල තාම රස පෙළ ආදරෙන් සනසාලා තිසර තොඩු මුදු තඹර පහසින් මෝහනය වීලා එක්දස් නමසේ 75 වසරේදී තිරගතුනා චිත්‍රපටයක් ඒ රජගෙදර පරවියෝ. රජගෙදර පරවියෝ චිත්‍රපටයේ තමයි ජගත් ඒ ගීතය එදා වික්ටර් රත්නායක මහත්මයා ගීත තනුව යොදමින් ඒ ගීතය ගායනා කරේ KDK ධර්මවර්ධන මගේ මතක හැටියට තමයි එතුමා තමයි ගීතේ රචනා කරේ. ඉතින් ජගත් ගීත ගායනා කරනකොට මෙන්න මේ වගේ ආදරණීය කමෙන්ට්ස් උත් එක්කතු වුණා. ප්‍රදීප් ජයකොඩි ඉතාමත්ම දක්ෂ කලාකරුවෙක් තමයි ප්‍රදීප් ජයකොඩි. ලස්සනම ප්‍රෝග්‍රෑම් එකක් ලස්සනට සිං කරනවා. ලස්සන සිං කරන කොල්ලෙක් ජයම වේවා මල්ලි කියලා ඔන්න ජගට ගොඩක් ස්තුතියි. සුබ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම උදේනි මීව මේ වෙලාවේ විදේශගත ඔබ නරඹනවා chat and sing with අභීත ඔබේ ලස්සන සටහනක් එක්කලා තියෙනවා. ඒ වගේම ශිරෝමි අමරකෝන් ලස්සනයි මිහිරි දිගු ගමනකට මුළු හදින්ම සුබ පතමි. හොඳයි. ශිරෝමයකටත් ස්තුතියි. ඒ වගේම හොඳයි බොහෝ පිරිසක් එකතුලා හිටියා ඔබේ ගීත රස විඳින්න ජගත්. අවසන් ගීතයට යන්න කලින් මොකද දැනෙන්නේ අද සජීවී වැඩසටහනක අලුත් අත්දැකීමක් වෙන්න ඕනේ ජගත්ට මේ තියෙන්නේ. මේ අත්දැකීම ගැන ජගත්ට දැනෙන්නේ කොයි විදිහටද? ඔව් ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වැඩසටහනකට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මම ඉස්සරහට එන නවක මිතුරන්ටත් මම කියන්නේ මේ වගේ තැනකට chat and music වගේ තැනකට ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිල්ලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මේ වගේ තැනකට එන්න කියන්නේ සින්දුවක් කියලා තමන්ගේ හැකියාව ලෝකෙට පෙන්වන්න පුළුවන් නම් අන්න ඒක තමයි තියෙන හොඳම එක. ඒක වගේම අපේ අභිත මිත්‍රයාත් ලොකු උත්සාහයක් දරනවා අපේ නවක තරුව වලට ඉස්සරහට එන්න අත හිත දෙන්න. ඒකත් ලොකු දෙයක්. මේ වගේ තැනකට කට්ටිය ගෙනල්ලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන්නේ ඇත්තටම ලොකුම දෙයක්. ඔබටත් ස්තුතියි. ජගත් ඔබ දැන් ගීත ගායනා කරනවා මේ මැදිරියේදී ඔබ වගේම මේක බලන් ඉන්න අයට දැනෙන්න ඇති මේ පරිසරය මේ තාක්ෂණික වශයෙන් ලබා දෙන සහයෝගය කොයි වගේ දන්නේ නැහැ. අපිට මේ ගීත සජීව ගීත ගායනා කරන්නට පුළුවන්කමක් පසුබිමෙන් තියේද? ජගත්ට ලැබුණ අත්දැකීම කොහොමද? මට අතර මේ වගේ මේ අද ස්ටුඩියෝ එකට ආවට පස්සේ මට ඇත්තටම ලොකු සතුටක් ඇති වුණා. සාමාන්‍ය මේ තියෙන නවීන තාක්ෂණයේ කැමරා තියෙනවා කියන්නේ ටීවී කියන්නේ පරිගණක. ඒ පරිගණක ආශ්‍රයෙන් තමයි මම හිතන්නේ මේ හැම දෙයක්ම සංස්කරණය කරගෙන ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට කියන්නේ සජීවීව අරගෙන යන්න. ඒ වගේම බලාගෙන ඉන්න කට්ටියටත් නිකන් ආස හිතෙන විදියට කියන්නේ වට මේ පරිසරෙත් හොඳ ලස්සනට සුන්දරව තියෙනවා. සාමාන්‍ය එලිමහනක නෙමෙයි එලිමහනක තිබ්බා වගේ තියෙන ආලෝකරණයක් මෙතෙන්ට ලැබෙනවා. කියන්නේ ගොඩක්ම හොඳයි. ඉතින් මේ කියන්නේ අපේ ශබ්ද පරිපාලනයත් ලස්සනටම ගෙනියනවා. ඒකත් ඇත්තටම හොඳයි. කියන්නේ කනට හොඳ මිහිරි සංගීතයක් තියෙනවා. ඒ සංගීතයත් එක්ක රසට මුසු වී ඔබට ගීත ගායනා කරන්න ඒ පසුබිම මේ මැදිරිය තුල තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ බාහිර ශබ්ද නැතුව සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එකක දාන ශබ්දාගාරයක් විදියට ලස්සනට කරන වැඩසටහනක් තමයි මේ chat and music කියන්නේ. බෙහෙම ස්තුතිවන්ත වෙනවා ජගත් දිද්දෙනිය. ඔබට සුබ පතලා තියෙනවා මේ වෙලාවේ නිමල් සිරි. ඔව් ලස්සනම ගීත ගායනා කරන කියලා හෝ සටහනක් එක්කලා තියෙනවා. ඉතින් බෙහෙමම ස්තුතිවන්ත වෙනවා chat and sing with අභීත. ඔබ වැනි අයට නිරතුරුව සංගීතය සොයා යන සංගීතය පරීක්ෂණය කරන සංගීතය හදාරන්නට ඉන්න ඒ වගේම ගීතයට ආදරය කරන ඔබ වැනි අය සම්බන්ධ වීම ඉතාමත්ම වටිනවා මේ වැඩසටහන ජගත්. එhmenan තව දුරටත් ඔබේ සංගීත මේ ගමන් තුලදී ඔබට තව දුරට ගමන් කරන්න ජගත් ඔබට හැකියාව වාසනාව ඒ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබේ අවසන් ගීතයට යන්න කලින්. ගොඩක් ස්තුතියි. අවසන් ගීතය තෝරගත්තා ගායනා කරන්න එදා විජේ කුමාරතුංග මහත්මයා ගායනා කරපු ඉතාමත්ම හදවතට දැනෙන ගීතයක්. මේ ගීතයේ
ගායනා කරන්න කලින් ඔබේ පෞද්ගල තොරතුරත් චුට්ටක් දැනගන්න කැමතියි. ඔව් මම විවාහ වෙලා ඉන්නේ. බිරිඳක් ඉන්නවා, දරුවක් ඉන්නවා. ඒ දෙන්නත් මට මේ සංගීත ශාස්ත්‍රයටත් ඉස්සරහට යන්න ඒ දෙන්නගෙන් මට ගොඩක් රුකුලක් වෙනවා. ඒ දෙන්න කියන්නේ මම කියන්නේ ප්‍රැක්ටිස් කරන්නත් කෝලිතයිලාගේ දෙට්ට යද්දි සමරකල මම පුතා ඒට ගිහිලා දානවා. ඉතින් ඒ හැම දෙයක්ම මගේ පිටිපස්සෙන් ඒගොල්ලෝ මට ගොඩක් සහයෝගය දෙනවා මේ සංගීත ශාස්ත්‍රය ඉස්සරහට යන්න. ඉතින් ඒ දෙන්නටත් මම ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. එhmenan අවසන් ගීතය ආදරණීය බිරිඳත් මතක් කරමින් මේ ගීතය ගායනා කරමු. චැට්ටන් සිං විත් අභීත අද මේ වැසරණ පායපු ගීතරුව තමයි ජගත් දිද්දෙනිය. එදා විජය කුමාරතුංග මහත්මයා ගායනා කරපු ගීතයක්. මේ ගීතයේ ගීපද උපාලි අතනායක, ගීතයේ සංගීත දායකත්වය ලබා දුන්නේ ලෝරන්ස් ප්‍රනාන්දු මහත්මයා. දොයි හඬ නෑදැන් නිදිමත වී
හිස බර වෙනවා ගේ දොර වැඩපොළ හිරිහැර කරදර මා හින්දම ඉවසනවා නිදියනු සොඳුරිය නිදියනු මා පුත දෙවියෝ ඔබ මට රැක දෙනවා කවුළුව අතරින් සඳ රැස්සෙනවා පොල්ලතුවාලින් පිණිදේරෙනවා සොඳුරිය මාගේ පුංචි පුතාමා උකුලෙතියා නලවනවා උකුලෙතියා නලවනවා උකුලෙතියා නලවනවා උකුලෙතියා නලවනවා